ඔබ මොහොතකට සිතන්න ඔබ සතුව පොතක් තිබෙනවා. එහි පිටු අවුරුදු 600ක් පැරණි. එහි අකුරු ඉතාමත් පැහැදිලි. රූප සටහන් අතිශය විස්තරාත්මකයි. නමුත් මේ ලෝකේ ජීවත් වෙන කිසිම මිනිසෙකුට කිසිම විද්‍යාඥයෙකුට පෘථිවියේ ඇති කිසිම සුපිරි පරිගණකයකටවත් එහි ඇති එකම එක වචනයක්වත් කියව ගන්න බෑ. මේක මනක්කල්පිත කතාවක් නම් නෙමෙයි. මේක තමයි ලෝක ඉතිහාසයේ ලියවුණු අద్භූතම සහ බියකර්ම සත්‍යය. ක්‍රිස්තු වර්ෂ 1960 වසරේ නිව්යෝක් නගරයේ එක්තරා බැංකු සුරක්ෂිතාගාරයක වසර 30ක් තිස්සේ රහසිගතව සඟවා තිබූ මේ අත්පිටපත මරණාසන්න කාන්තාවකගේ අවසන් රහස බවට පත්වෙනවා. මිනිස් ඉතිහාසයේ නොවිසඳුණු මේ මහා අභිරහස. AI තාක්ෂණයටවත් කියවගන්න බැරි භාෂාවකින් ලියවුණු වොයිනිච් අත්පිටපතේ ඇත්තම කතාව. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ. අප ජීවත්වන මේ ලෝකයේ අපට තේරුම් ගත නොහැකි දේවල් ඕනෙ තරම් තියෙනවා. නමුත් මුළු මහත් මිනිස් වර්ගයාගේම බුද්ධියට අභියෝග කළ වසර 6000ක් තිස්සේ කිසිවෙකුට කියවාගත නොහැකි වූ එකම එක අභිරහසක් තියෙනවා. ඒ තමයි වොයිනිච් අත්පිටපත. මේ පොතේ ලියා ඇත්තේ කුමක්ද? එය මේ ලෝකේ භාෂාවක්ද? නැත්නම් වෙනත් ලෝකයකින් ආ පණිවිඩයක්ද? දක්ෂතම රහස් පණිවිඩ විසඳන්නන් ඉතිහාසඥයන් සහ නවීන විද්‍යාව පවා මේ පොත ඉදිරියේ දනින් වැටි අවසානයි. ක්‍රිස්තු වර්ෂ 1960 ජූලි 27 වෙනිදා නිව්යෝක් නගරයේ 96 හැවිරිදි මහලු කාන්තාවක් අවසන් හුස්ම හෙළනවා. ඇය නමින් එතෙල් වොයිනිච්. ඇගේ මරණයත් සමග ඇයගේ මිතුරියක වූ ඈන් නිල් වෙත එක්තරා අමුතු පෙට්ටියක් හිමි වෙනවා. එහි තිබුණේ වසර 30ක් පුරා බැංකු සුරක්ෂිතාගාරයක රහසිගතව තැබූ කුඩා අත්පිටපතක්. එහි ඇල වූ ලියුම් කවරයක එතෙල් මෙසේ ලියා තිබුණා. මෙය මාගේ මරණයෙන් පසුව මිස විවෘත නොකළ යුතුය. ඇයි ඇය මෙතරම් බිය වුණේ? ඇගේ ස්වාමි පුරුෂයා වූ විල්ෆ්‍රඩ් වොයිනිච් මේ පොත නිසා Tamanගේ මුළු ජීවිතයම අභිරහසක් කරගත්තේ ඇයි? මේ පොතේ පිටු පෙරලන විට ඔබ දකින්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මෙහි ප්‍රධාන කොටස් 4ක් තිබෙනවා. මේ පොතේ කොටස් 4න් එක කොටසක් තමයි උද්භිත විද්‍යාත්මක කොටස. මෙහි ඇති ශාක සිතුවම් දෙස බලන්න. මේවා මේ පෘථිවියේ අප දන්නා කිසිදු ශාකයකට සමාන නැහැ. මේවා වෙනත් ග්‍රහලෝකයක ශාකද. ඒ වගේම මේ පොතේ ඇති තවත් කොටසක් තමයි තාරකා විද්‍යාත්මක කොටස. රාශි චක්‍ර, තාරකා සිතියම් වගේ දේවල් මේ පොතේ තියෙනවා. නමුත් මේවා අප දන්නා අහසේ තාරකා රටාවන්ට නම් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ජෛව විද්‍යාත්මක කොටසත් මෙහි තියෙන වඩාත්ම අద్භූත කොටසක් වෙනවා. නිර්වත් කාන්තාවන් 100 ගණනක් අමුතු නල පද්ධති සහ හරිත පැහැති දිය පිරුණු ස්නානය කරන තැන්වල සිටිනවා. නමුත් ඔවුන් මොනවද මේ කරන්නේ? මෙය කිසියම් গুপ্ত චාරිත්‍රයක්ද? ඒ වගේම මේ පොතේ 4 වෙනි කොටස වෙන්නේ ඖෂධ වට්ටෝරු ඇතුළත් කොටස. හඳුනාගත නොහැකි භාෂාවකින් ලියූ කෙටි වට්ටෝරු 100 ගණනක් මෙහි ඇතුළත් වෙනවා. වොයිනිච් අත්පිටපත තේරුම් ගැනීමට නම් අපිට සිද්ධ වෙනවා රහස් ලේඛන කලාවේ ඉතිහාසයටම යන්න. හෙරඩෝටස්ගේ ඉටිතැටිවල සිට චීනයේ සිල්ක් රෙදි ගිල දැමූ පණිවිඩකරුවන් දක්වා මිනිසා රහස් සංගවන්නට නොයෙකුත් උත්සාහයන් කළා. රොජර් බේකන් වැනි මධ්‍යකාලීන විද්වතුන් විශ්වාස කළේ රහසක් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන ලෙස ලිවීම පිස්සුවක් කියයි. වොයිනිච් අත්පිටපතත් එවැනි අන්තවාදී රහස්‍යභාවයක ප්‍රතිඵලයක්ද? ක්‍රිස්තු වර්ෂ 1665 දී ලියූ ලිපියකට අනුව මේ පොත කලින් තිබුණේ දෙවන රුඩෝල්ෆ් අධිරාජ්‍යයා සතුවයි. ඔහු මෙය
රොජර් බේකන්ගේ කියා සිතා රන්කාසි 600කට මිලදී ගත්තා. පොතේ පළමු පිටුවේ තිබී සොයාගත් ජැකොබ් හෝවිස්කිගේ රහස් අත්සන පවා පාරජම්බුල කිරණ වලින් තහවුරු වුණා. ජෝන් ඩී වැනි ගුප්ත විද්‍යාඥයන් සහ ඇල්කෙමිඥයන් මේ පොත වටා සැරිසැරුවා. ඔවුන් සෙවූ රහස කුමක්ද? ඒ රන් සෑදීමේ රහසද? නැත්නම් සදාකාලික ජීවනය ලබා ගන්නා ක්‍රමයද? බොහෝ දෙනෙක් පැවසුවේ විල්ෆ්‍රඩ් වොයිනිච් විසින්ම මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කළ බවයි. නමුත් 2009 දී විද්‍යාව විසින් ඒ මතය සුණුවිසුණු කළා. කාබන් 14 පරීක්ෂණයෙන් තහවුරු වුණේ මේ පොත ලිවීම සඳහා භාවිතා කළ සම් ක්‍රිස්තු වර්ෂ 1404 සහ 1438 අතර කාලයට අයත් බවයි. ඒ කියන්නේ මේ පොත වසර 600ක් පැරණි සැබෑ ලියවිල්ලක්. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ මෙහි ලියා ඇති අකුරු. ඒවා අදටත් ලොව දක්ෂතම සුපිරි පරිගණකවලටවත් විසදාගත නොහැකි වී තිබෙනවා. මේ පොත ගැන වඩාත්ම පිළිගත හැකි මතය කුමක්ද? බොහෝ විද්වතුන් පවසන්නේ මෙය 15 වන සියවසේ විසූ වෛද්‍යවරයෙකු විසින් තමාගේ දැනුම සාමාන්‍ය මිනිසුන්ගෙන් සහ පල්ලියෙන් සැඟවීමට තමාම නිර්මාණය කරගත් භාෂාවකින් ලියූ වෛද්‍ය අත්පොතක් බවයි. පොතේ අවසානයේ ඇති එළුවක්මාවෙන් සාධන බෙහෙතක් ගැනූ සටහන එයට සාක්ෂියක්. නමුත් ඔබ සිතනවාද ඒ කුඩා සටහනින් මේ මුළු මහත් අභිරහසම විසඳිය හැකි කියා? ඇයි මේ සිතුවම් මෙතරම් අද්භූත? ඇයි මේ භාෂාව මෙතරම් සංකීර්ණ? වොයිනිච් අත්පිටපත තවමත් අපට පවසන්නේ එකම දෙයයි. මිනිසා සියල්ල දන්නා බව සිතුවද තවමත් තේරුම් ගත නොහැකි අඳුරු රහස් මේ ලෝකයේ සැඟව පවතින බවයි. එසේනම් මේ වොයිනිච් අත්පිටපත ගැන ඔබේ අදහස කුමක්ද?